ළමා කතන්දර. ඔන්න පුංචි දුවේ පුතේ එකමත් එක කාලෙක හරිම ලස්සන මල් පිරුණු නිම්නයක සුදු පුංච කියලා පුංචි හාවෙක් හිටියා. එයාගේ ඇඟ පුළුම් බෝලයක් වගේ හරිම සිනිඳුයි. මේ සුදු පුංච අහසේ දිලිසෙන තරු දිහා බලන් ඉන්න හරිම ආසයි. ඉතින් හැමදාම රැට අහස දිහා බලාගෙන අනේ මටත් පුළුවන් නම් එක තරුවක් හරි අල්ලලා බලන්න කියලා කල්පනා කරනවා. ඒත් අනිත් හාවෝ සුදු පුංචට hina වෙනවා. අනේ මේ මෝඩ හාවා කොහොමද අහසට යන්නේ කියලා විහිළු කරනවා. සුදු පුංචට ගොඩක් දුක හිතුණා. එයාගේ හිතේ ධෛර්යය නම් නැති කරගත්තේ නැහැ. එක දවසක් සුදු පුංච හිතුවා නිම්නයේ තියෙන ලොකුම කන්ද උඩටම නැගලා තරුවක් අල්ලන්න. ඉතින් පුංචි මල්ලකුත් අරන් සුදු පුංච කන්ද නගින්න පිටත් වුණා. මේ කන්දට යන පාර වැටිලා තිබුණේ අඳුරු කැලෑවක් මැදින්. කැලේ ඇතුලෙන් සද්ද ඇහුණා සුදු පුංච බය වුණේ නැහැ. ඉතින් ඔන්න ඊළඟ දවසත් උදා වුණා. ඉර පායලා හරිම ලස්සන පුංචි මල් පිපිලා තිබුණා. මේ කන්ද ගොඩාක් උසයි. හිතන තරම් ලේසියෙන් මේ කන්ද නගින්න ලේසි නැහැ. සුදු පුංචගේ පුංචි කකුල් රිදෙන්න ගත්තා. ඒත් සුදු පුංච අමාරුවෙන්ම කන්ද නගිමින් උඩටම ගියා. මේම යනකොට සුදු පුංචට මගදී වයසක ඉබි මාම කෙනෙක් හමු වුණා. කොහෙද මේ යන්නේ පුංචි හාවෝ? ඉබි මාම ඇහුවා. මම මේ යනවා තරුවක් අල්ලන්න. සුදු පුංච කිව්වා. මේක ඇහුවම ඉබි මාමට පුදුම හිතුණත් සුදු පුංචට hina වුණේ නැහැ. බොහොම හොඳයි. උත්සාහය අතාරින්න එපා කියලා ඉබි මාමා කිව්වා. ඉබි මාමටත් සමුදුන්න පුංචි හාවා දිගටම කන්ද නගින්න පටන් ගත්තා. කන්ද උඩටම යන්න හරිම සීතලයි. සීතලට සුදු පුංචව වෙවුලන්න පටන් ගත්තා. ඒත් එයා එක අඩියක්වත් පස්සට ගත්තේ නෑ. අන්තිමේදී සුදු පුංච කන්ද මුදුනටම ආවා. එයා ආසාවෙන් අත් දික් කරලා බැලුවා. ඒත් තරු තවමත් හරිම ඈතයි. සුදු පුංචට ගොඩාක් දුක හිතුණා. එයා හයියෙන්ම පෑ ගහලා අඬන්න පටන් ගත්තා. සුදු පුංචගේ මේ සද්දය ඇහිලා අහසේ පියාඹන ලොකු රාජලියෙක් සුදු පුංච ගාවට ආවා. ඇයි මේ පුංචි යාළුවා අඬන්නේ? රාජලිය ඇහුවා. සුදු පුංච එයාගේ හීනේ ගැන රාජලියට කිව්වා. සුදු පුංචගේ මේ කතාව අහලා දුක හිතුණු රාජලිය සුදු පුංචට උදව් කරන්න හිතාගත්තා. පුංචි හාපැංචෝ එන්න මගේ පිට උඩින් වාඩි වෙන්න. මං ඔයාව තරු ළඟට එක්කන් යන්නම්. රාජලිය කිව්වා. දැන් සුදු පුංච රාජලියගේ පිට උඩ නැගලා වලාකුළු අතරින් පියාඹනවා. එයාට තරුවල ලස්සන ළඟින්ම පෙනුණා. රාජලිය සුදු පුංචව තරු රාජධානියකට අරන් ගියා. එතන තිබුණේ පුදුමාකාර ලස්සනක්. හැමතැනම රත්තරන් පාටින් දිලිසෙනවා. සුදු පුංචට තේරුම් ගියා තරුවක් අතට ගන්නට වඩා ඒ තරුවල එළිය මුළු ලෝකෙටම බෙදා දෙන එක වටිනවා කියලා. රාජලිය සුදු පුංචට මැජික් කුඩු මල්ලකුත් තෑගි කළා. ඊට පස්සේ රාජලිය හරිම පරිස්සමට සුදු පුංචව ආපහු එයාගේ ලස්සන නිම්නයට ඇරලුවා. ඉතින් සුදු පුංච රාජලියගෙන් ලැබුණු මැජික් කුඩු නිම්නේ පුරාම ඉස්සා. එදා ඉඳන් රැට සුදු පුංචගේ ලස්සන නිම්නය තරු වගේ දිලිසුණා. හිතේ හයිය තිබුණොත් ඕනෑම හීනයක් හැබෑ කරගන්න පුළුවන් කියලා හැමෝම එදා තේරුම් ගත්තා. ඒ විතරක් නෙමෙයි එදා ඉඳන් කවුරුවත්ම සුදු පුංචට hina වුණේ නම් නෑ. ඉතින් මේ වගේ හරිම ලස්සන කතාවකින් ආයෙමත් අපි හමු වෙමු.